ඔයාලා හැමෝම අයිබුවන් කියලා පිළිගන්නවා ස්ටොකෝ ඇප් එකෙන් අරන් එන තවත් ටියුටෝරියල් එකකට. ඉතින් අද අපි බලමු ස්ටොකෝ ඇප් එකේ තියෙන තවත් ඇඩ්වාන්ස් ෆීචර් එකක් වෙන මේ මාකට් පල්ස් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හෝම් ස්ක්‍රීන් එකේ පල්ස් කියන බටන් එකක් තියෙනවා. ඔයා මේක ක්ලික් කරගන්න ඕනේ. මේක ගැන මම ඔයාලට එක්ස්ප්ලেইন කරොත් එහෙම මෙතන තියෙන්නේ මාකට් හවර්ස් වල විනාඩි 15කට සැරයක් අප්ඩේට් වෙන ප්‍රයිස් එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මාකට් හවර්ස් වල මොනවද ට්‍රෙන්ඩින් වෙන ස්ටොක්, මොනවද ප්‍රයිස් චේන්ජ් එක වැඩිම ස්ටොක්, මොනවද ප්‍රයිස් චේන්ජ් එක අඩුම ස්ටොක්, වොලියුම් එක වැඩිම හෝමාරු වෙන ස්ටොක්, වොලියුම් එක අඩුවෙන් හෝමාරු වෙන ස්ටොක් වගේ දේවල් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතනින් ක්ලික් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසේ වැඩියෙන්ම ගේන් එක කරන් තියෙන ස්ටොක් මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රයිස් චේන්ජ් එක වැඩියෙන්ම වෙලා තියෙන ස්ටොක් මොනවද කියලා. මේව තමයි ප්‍රයිස් එක සිකුරාදා දිනයට සාපේක්ෂව ප්‍රයිස් එක වැඩි වෙලා තියෙන ස්ටොක්. ඒ වගේම අද දවසේ ප්‍රයිස් එක වැඩියෙන්ම අඩු වෙලා තියෙන ස්ටොක් වලට බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සිකුරාදා දිනයට සාපේක්ෂව මේ ඔටෝ කියන එක 120කින් අඩු වෙලා තියෙනවා කියලා ඔයාලට මෙතනින් නිගමනයකට එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වොලියුම් කියන එක ක්ලික් කරොත් එහෙම වොලියුම් එක අද දවසේ වැඩිපුරම සහ අඩුවෙන්ම එක්ස්චේන්ජ් වෙලා තියෙන්නේ මොන වගේ ස්ටොක් වලද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රයිස් එක වැඩියෙන් අඩු වෙලා තියෙන්නේ, අඩුවෙන් අඩු වෙලා තියෙන්නේ මොන වගේ ස්ටොක් වලද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක තමයි මේ මාකට් හීට් මැප් එකේ අදහස වෙන්නේ. මම ඉදිරි වීඩියෝ වලින් ඔයාලට කියලා දෙන්නම් තව මේක කොහොමද ඇඩ්වාන්ස් විදිහට යූස් කරන්න කියලා. ඉතින් දැනට අපි බලමු මේ ෆීචර්ස් බේසික් විදිහට යූස් කරන්න කොහොමද කියලා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන TA ඇනලිසිස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් උදාහරණයක් විදිහට හිතන්න ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් වලින් ඔයාලට ස්ටොක් ටික ෆිල්ටර් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට මෙතන ඔයාලට RSI එක, MACD, MACD එක, Bollinger Band එක, ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක වගේ දේවල් වලින් ස්ටොක් ටික ෆිල්ටර් කරගන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ මම ඔයාලට කියලා දෙන්නම්. තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා සමහරක් තව platform වලින් chart analyze කරනවා ඇති. මේ RSI එක කියන්නේ calculation එකක්. ඒ කියන්නේ different විදිහට වෙනස්. ඉතින් අපි ස්ටොකෝ app එකේ ඒක අපේ ස්ටොක් මාකට් එකට ගැලපෙන විදිහට ඇඩ්ජස්ට් කරලා තමයි හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මෙතනින් ෆිල්ටර් එකට ගිහිල්ලා මට මේ වෙලාවේ දැනගන්න ඕනේ RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙන ස්ටොක් මොනවද කියලා. ඉතින් මම මේක ඕවර්සෝල්ඩ් කියලා සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් දැනට RSI එක 30ට වඩා අඩුවෙන් තියෙන සමාගම් මොනවද කියලා. මේ සමාගම් තමයි දැනට RSI එක 30ට වඩා අඩුවෙන් තියෙන්නේ. ඔයාලට තවත් ඒවා බලා ගන්න ඕන නම් load more stock කියන එක ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන මේ සමාගමක් ක්ලික් කරපු ගමන් කෙලින්ම අපේ stock details screen එකට ආව direct වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සමාගමේ අද price changes වගේ දේවල් මේ හැම දෙයක්ම. හරි. ඒ වගේම මෙතන trend එක, RSI එක, MACD එක, Bollinger Band එක වගේ මේ ගොඩක් අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් කොච්චර ලේසිද ඔයාලට ඕන ස්ටොක් එක තෝරගන්න එක. හරි. එතකොට අපිට ටෙක්නිකල් ඇනලිස්ට් විතරක් මදි ස්ටොක් එකක් තීරණය කරද්දී. තාම මොනවද අපි බලන්න ඕනේ. ඒකට තමයි අපි මේ ෆන්ඩමෙන්ටල් ඇනලිස්ට් කියන සෙක්ෂන් එක හදලා තියෙන්නේ. ඉතින් මේ ෆන්ඩමෙන්ටල් ඇනලිස්ට් කියන සෙක්ෂන් එක ගැන අපි කතා කරොත් ඔයාලට පුළුවන් මෙතනින් පීරියඩ් එකට අදාළව මොනවද දැනට අන්ඩර් වැලියුඩ් තියෙන ෂෙයාර්ස් මොනවද, ෆෙයා වැලියුඩ් තියෙන ෂෙයාර්ස් මොනවද
ඕව වැලියුඩ් තියෙන ශාස් මොනාද කියලා ෆිල්ට කරගන්න. ඒ වගේ මට පුළුවන් මෙතන හයි අයරෝ තියෙන ස්ටොක් මොනවද, ලෝපීබ එකක් තියෙන ස්ටොක් මොනවද, හයි මාජින්න එකක් තියෙන වගේ ලෝ අඩු නයත් තියෙන ස්ටොක් මොනාද කියනවත් වාට ෆිල්ට කරගන්න පුළුවන්. ති මංවාට ඉස්සරහට කියල දෙන්න මොනවද මේ ROI මාජින්න එක මේ දේවල් ගැන මංවාල ඉස්සරහට වීඩියෝලින් කියල දෙන්න. දැන්ට මම කියල දෙන්නේ බේසික් විදිහට කොහොමද ස්ටොක් එකක් සිලෙක්ට් කරගන්න, ස්ටොක් එකක් ෆිල්ටර් කරගන්න කියන එක මේ පයිසක යූස් කරලා. හරි, උදාහරණයක් විදිහට මම මෙතන අන්ඩර් වැලියුඩ් කියන එක සිලෙක්ට් කරලා හයි ROE කියන එක සිලෙක්ට් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ අන්ඩර් වැලියුඩ් වෙලා තියෙන ROE එක වැඩිම සමාගම් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම් ඔයාලට ලෝඩ් මෝ කියන එක ක්ලික් කරලා තවත් ස්ටොක් ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ෆීචර්ස් තමයි අපේ මාකට් පල්ස් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. හීට් මැප් එක, ටෙක්නිකල් ඇනලිස් එක, ටෙක්නිකල් ඇනලිස් ෆිල්ටර් එක, ෆන්ඩමෙන්ටල් ඇනලිස් ෆිල්ටර් එක. ඉතින් මම ඉස්සරහා වීඩියෝ වලින් ඔයාලට කියලා දෙන්න මේවා හරියටම කොහොමද යූස් කරන්නේ, කොහොමද මේවා බේස් කරගෙන හරි තීරණ ගන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම සෙට් කරපු ප්‍රයිස් ඇලර්ට් එකක් ට්‍රිගර් වෙලා තියෙනවා. මේ වගේ තවත් ගොඩක් ෆීචර්ස් අපේ ඇප් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ඒව ගැන කතා කරමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.